සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද වැස්ස දවසක මම පාරේ ඇවිදයි යනකොට අහම්බෙන් වගේ නෙත ගැටුණු මේ මල්වැල ඇත්තටම මාව මවිතයට පත් කළා. වැස්ස දිය බින්දු වැටිලා බබලන මේ මල් පොකුරු දිහා බලන් ඉද්දි මට හිතුනේ මේක හරියට අපේ ජීවිතේ වගේමයි කියලා. හරිම අපූරුයි. ඒ වගේම හරිම අර්ථවත්. ඉතින් මේ තමා රන්ගුන් ක්‍රීපර් මල්. මේ මල් වැල දෙස බලන්න. පුංචි මල් එකම පොකුරක සුදු රෝස තද රතු කියන වර්ණ තුනම දරාගෙන ඉන්නවා. අපේ ජීවිතෙත් හරියට මේ මල් වගේම තමයි. අපි ජීවිතේ පටන් ගන්නෙ හරිම පිරිසිදු සුදු පැහැති මල් පොහොට්ටුවක් වගේ. කිසිම පැල්ලමක් නැති. ඒ අහිංසක බලාපොරොත්තු පිරුණු ඒ සුදු පැහැති අවදිය හරියට අපේ ළමා කාලය වගේ නේද? ඊට පස්සේ අපි තරුණ වියට එද්දී ඒ සුදු පාට ක්‍රමයෙන් රෝස පැහැයට හැරෙනවා. ජීවිතේ අලුත් හීන, අලුත් ආදරයන්, අලුත් අභියෝග එක්ක අපි දළුලා වැඩෙනවා. ඒ කාලේ හරිම සුන්දරයි. නමුත් ඒ වගේම වෙනස් වීම් වලින් පිරුණු කාලයක්. අවසානයේදී ඒ රෝස පැහැය තද රතු පාටක් වෙනවා. ඒක පරාජයක් නෙවෙයි. ඒක පරිණතභාවය. ජීවිතේ අපි විඳපු දුක සැප අත්දැකීම් ඔක්කොම එකතු වෙලා අපිව වඩාත් ශක්තිමත් ගැඹුරු චරිතයක් කරනවා. මේ මල තද රතු පාට වෙන්නේ Tamange සීමාවටම ඇවිත්. ඒකෙන් ලෝකයට ලොකු සුවඳක් බෙදා දෙනවා. හරියට අපේ ජීවිතෙත් එහෙමයි. වයසට යනවා කියන්නේ වේකී යාමක් නෙවෙයි. Tamange ජීවිතේ අත්දැකීම් වලින් ලබාගත් ඒ පරිණත බව ලෝකයට ආදර්ශයක් කරගෙන ජීවත් වීමයි. සමහර වෙලාවට අපිට හිතෙනවා අපි අතින් කාලය වේගයෙන් ගිලිහි යනවා කියලා. අපි වයසට යනවා, අපි වෙනස් වෙනවා කියලා අපි ගොඩක් දුක් වෙනවා. හැබැයි මේ මල් වැල දෙස බලන්න. උදේ පිපෙන සුදු මල හවසට රතු වෙලා බිම වැටෙන්නේ පසුතැවෙල්ලකින් නෙවෙයි. ඒ මල Tamange වගකීම අකුරටම ඉටු කරලා සෝබාදාමේ සුන්දරත්වයට Tamange කොටස ලබා දීලා අවසానයි. අපේ ජීවිතෙත් එහෙමයි. අපිත් දරුවෙක් විදිහට, තරුණයෙක් විදිහට, වැඩිහිටියෙක් විදිහට ජීවිතේ එක එක වර්ණ දරමින් ඉදිරියට යනවා. ඒ හැම වර්ණයක්ම අපේ ජීවිතේ වටිනාකම තවත් වැඩි කරනවා විතරයි. වැස්සට තෙමුණත් අවුවට වේලුණත් මේ මල පරවෙලා යන්නේ ලෝකයට සුවඳක් ඉතිරි කරලා. අපේ ජීවිතෙත් අන් අයට යහපතක් ආදරයක් ඉතිරි කරලා යන්න පුළුවන් නම් ඒකම තමයි ජීවිතේ ලස්සනම දේ. ඉතින් අද ඔබේ ජීවිතේ මොන වර්ණයෙන්ද දිලෙන්නේ? එය සුදු වේවා, රෝස වේවා, නැත්නම් රතු වේවා. හැම වර්ණයක්ම හරිම ලස්සනයි. ඒක ඔබේම ජීවිතේ නිසයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා අනිත් යාළුවන්ටත් ඔයාලගේ බලන්න වීඩියෝව ෂෙයා කරන්න. අනිවාර්යෙන් අපේ channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.